ආයලුනේ වෙල්කම් කියලා පිළිගන්නවා SL හීරෝලෑන්ඩ් වලට. ඔන්න ඉතින් අද ඔය කටියට අරගෙන ආවේ බලක් කොට දෙනෙක් එනකන් ආසාවෙන් බලාගෙන හිටපු Marvel Civil War 2. ඒකත් අන්තිම කොටසට කලින් කොටස. ඔන්න යාළුවනේ අද කොටස පටන් ගද්දිම අපිට මේ Inhumans ලගේ නගරය බලා ගන්න ලැබෙනවා. මේ වෙලේ මෙඩුසා වගේම තවත් Inhumans ලා කිහිප දෙනෙක්ම ඉන්නේ උලිසියස් ගාව. ඉතින් මේ මෙඩුසා වගේම මෙතන ඉන්න Inhumans ලා උලිසියස් එක්ක කතා කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් උලිසියස් එක්ක කොච්චර දේවල් කතා කරුවත් මෙයාලා මේ කියන කිසි දෙයක් උලිසියස්ට ඇහෙන්නේ නෑ. ඒ වගේම ඔලිසියස් කිසිම උත්තරයක් දෙන්නෙත් නෑ. මේක හින්දාම මෙඩුසට හිතාගන්න බෑ මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම එයාටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි කියන දේවල් ඇත්තටම ඔලිසියස් ඇහෙන්නේ නැද්ද කියන එක ගැන. ඉතින් ඇත්තටම මෙඩුසට මේ වෙලාවේදී ඕන කරන්නේ මේ ඔලිසියස් දකින විෂන් ගැන දැනගන්න. මොකද එයාලට තේරිලා තියෙනවා ඔලිසියස් දකින මේ විෂන් එන්නම අමුතු වෙනවා වෙනස් වෙනවා කියලා. මේක හින්දා මෙයාලට ඕන කරන්නේ ඔලිසියස් එක්ක මේ දේවල් ගැන කතා කරන්න. කොටින්ම කිව්වොත් මේ වෙනකොට මෙයාලට පවා දැනෙන්න හිතෙන්න පටන් ගන්න තියෙනවා මේ විෂන් වල මොකක් මාරි අමුත්තක් වෙනස්කමක් තියෙනවා කියලා. ඔන්න ඊළඟට බලාගෙන ලැබෙනවා මේ කට්ටිය මේ විදිහට කොච්චර ප්‍රශ්න ඇහුවත් කොච්චර දේවල් කිව්වත් ඇයි උලිසියස්ට මේ කට්ටියත් එක්ක කතා කරන්න බැරි කියලා. මොකද උලිසියස් මේ වෙනකොට ඉන්නේ වෙන ලෝකෙක. ඉතින් මේ ලෝකෙට ආව උලිසියස් මේ ලෝකෙ ඇවිදගෙන යද්දි එයා එක ගලකින් පල්ලෙහාටත් වැටෙනවා. ඒ වගේම මේ හැම තැනම කාන්තාර වගේ ගහක් කොලක් මලක් පේන්න ඇත්තෙම නෑ. තනි කරම අවුව. උලිසියස්ට හිතාගන්න බෑ මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඇයි මෙහෙ මෙච්චරට වෙනස් කියලා. ඒත් එක්කම අපිට බලාගන්න ලැබෙනවා හල්ක් මේ පැත්තට එනවා. ඉතින් හල්ක් උලිසියස්ව දැකලා ගොඩම සතුටු වෙනවා. ඌ කෑ ගහනවා මස් කියලා. ඊට පස්සේ මේ හල්ක් උලිසියස්ව මරාගෙන කන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේත් එක්කම අපිට බලාගන්න ලැබෙනවා ඕල්ඩ් මෑන් ලෝගන් මේ හල්ක්ගේ පිටිපස්සෙන් පැනලා හල්ක්ට මරලා දානවා. මේ විදිහට මේ හල්ක් මරලා දාපු ඕල්ඩ් මෑන් ලෝගන් උලිසියස්ට කියන්නේ තව ටිකෙන් ඔයාගේ කෑමක් වෙනවා කියලා. මේත් එක්කම උලිසියස් ආන්නේ මේ හල්ක්ද කියලා. එතකොට ලෝගන් කියනවා නෑ මේ එයාගේ එක දරුවෙක් හල්ක් මීට ගොඩ කාලයකට කලින් මැරුණා කියලා. ඔන්න වෙලේ තමයි උලිසියස්ට තේරෙන්නේ මෙතන මෙයාගේ මේ ඉස්සරහා ඉන්න වයසක මිනිස්සයා වෙන කවුරුත් නෙමෙයි ඒ තමයි වොල්වරින් කියලා. ඒත් එක්කම මෙයා අහනවා ඔයා වොල්වරින්ද කියලා. ඒත් ඉතින් වූල්වි මේකට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. මෙයා උලිසියස් දිහා බලලා ඊට පස්සේ තමන්ගේ අශ්වය උඩට නගින ගමන් කියන්නේ එහෙමනම් අපි ආයමත් හම්බෙමු කියලා. මේත් එක්කම උලිසියස් අහන්නේ මේ අවුරුද්ද මොකද්ද කියලා. මේ විදිහට උලිසියස් අහපු ප්‍රශ්නෙට ලෝගන් එක පාටම පුදුම වෙනවා. ඒත් එක්කම ලෝගන් අහන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද ඇහුවේ කියලා. මේත් එක්කම උලිසියස් ඕල්ඩ් මෑන් ලෝගන්ට කියන්නේ අනේ කරුණා කරලා මට ඒ ගැන කියන්න. මං දන්නේ නෑ මම මේ කොහෙද ඉන්නේ කියලා. මට මෙහෙ ඉන්න ඕනෙත් නෑ. මම මෙහෙට ආවේ කොහොමද කියලාවත් මං දන්නේ නෑ කියලා. මේ සිද්ධියෙන් පස්සේ අපිට ආයෙමත් වර්තමාන ලෝකය බලා ගන්න ලැබෙනවා. මේ වෙනකොට මයිල්ස් ඉන්නේ කැපිටල් බිල්ඩින් එක ගාව. ඒ වගේම එතන ඉන්න මිනිස්සු මයිල්ස් දිහා බලාගෙන ඉන්නේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව. ඔය වෙලෙම තමයි මෙතන පොලිසිය කට්ටිය එන්නේ. පොලිසිය කට්ටිය ඇවිල්ලා වාහන වලින් බහිනවත් එක්කම එයාලා ගන් මේ විදිහට මයිල්ස්ගේ පැත්තට එල්ල කරනවා. ඒත් එක්කම මෙයාලා මයිල්ස්ට කියන්නේ හිමීට අත් දෙක උස්සගෙන මේ පැත්ත හැරෙන්න. ඒ වගේම අපි මේ විහිළුවක් නෙමෙයි කරන්නේ කියලා. මයිල්ස් කියපු විදිහටම අත් දෙක උස්සගෙන පිටිපස්ස හැරිලා පොලිසිය කට්ටියට කියන්නේ මට වෙඩි තියන්න එපා කියලා. එතකොට මේ පොලිස්කාරයා කියනවා මේ දැම්වාගේ මාසෙක් ගලවන්න කියලා. හැබැයි මයිල්ස් කියනවා මට එහෙම මාසෙක් ගලවන්න බෑ. සමා වෙන්න කියලා. මේකෙන් පස්සේ අපිට ආයිමත් වෙන ලෝකයකට ගිය උලිසියස්වයි ඕල්ඩ් මෑන් ලෝගන්වයි බලාගෙන ලැබෙනවා. මේ වෙලේ ලෝගන් උලිසියස්ගෙන් අහන්නේ "වා කවුද?" කියලා. එතකොට උලිසියස් කියනවා "යාර මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ" කියලා. ඉතින් මේ විදියට මේ කොල්ලා දෙන උත්තරයින්ද ලෝගන් තව තවත් අවුල් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මේත් එකම ලෝගන් උලිසියස්ගෙන් අහන්නේ "ඔයා මොකෙද්ද?" කියලා. එතකොට උලිසියස් කියනවා "මගේ නම උලිසියස්" කියලා. හැබැයි ලෝගන්ට ඕන වෙලා තිබු උත්තරේ මේක නෙමෙයි. ලෝගන් මෙයාට කියන්නේ මිනිස්සු වාට කතා කරන විදිහ නෙමෙයි මට දැනගන්න ඕනේ. ඔයා ඇත්තටම කවුද කියන එක. ඔයා මොකෙද්ද කියන එක තමයි මට දැනගන්න ඕනේ කියලා. මේත් එකම උලිසියස් කියනවා මම ඉන්හියුමන් කෙනෙක් කියලා. එතකොට ලෝගන් කියන්නේ වෙන විදිහට වාට අන්තිම බස් එක මගේ ඇල්ල කියලා. හැබැයි උලිසියස්ට මේ කතාව තේරෙන්නේ නැහැ. මේක හින්දා මෙයා ලෝගන්ගෙන් අහන්නේ මේ කතාව මොකද්ද කියලා. එතකොට ඕල්ඩ් මෑන් ලෝගන් කියන්නේ ඉන්හියුමන්ස්ලා ගොඩ කාලයකට කලින් මේ ලෝකයේ අතහැරලා දාලා ගියා කියලා. ඉතින් උලිසියස් ඒත් එක්කම අහන්නේ එයාලා එහෙම කරාද? එතකොට කොහෙද එයාලා ගියේ? ඒ වගේම අපි මේ කොහෙද ඉන්නේ කියලා. වටපිට බලලා ලෝගන් මේ වෙලාවේදී උලිසියස්ට කියන්නේ වෙන විදිහට අපි දැන් ඉන්නේ නිව් ජර්සි වල කියලා. මේත් එක්කම තවත් හොඳටම බය වුණු කලබල වුණු උලිසියස් වටපිට බලනවා. එයාට තේරෙනවා ලෝකෙට සිද්ධ වෙලා තියෙන්නේ
මහා විනාශයක් කියලා. ඉතින් ඊට උලිසියස් ලෝගන්ගෙන් අහන්නේ මේ මොකද්ද සිද්ධ වුනේ? ඉනියුමස්ලට මේ දාලා යන්න තරමට සිද්ධ වුනේ මොකද්ද කියලා. එතකොට ඕල්ඩ් මෑන් ලෝගන් කියනවා ටෝනි ස්ටාක් හින්දා තමයි ඒ දේවල් සිද්ධ වුනේ කියලා. ඔන්න මේ සිද්ධියෙන් පස්සේ අපිට ආයෙමත් අනිත් ලෝකෙ බලා ගන්න ලැබෙනවා. මේ වෙලේ අපිට ෂීල්ඩ් එකේ හෙලිකැරිය එක තමයි බලා ගන්න ලැබෙන්නේ. මෙතන මාරියා හිල්, කැප්ටන් මාවල් වගේම තවත් ෂීල්ඩ් ඒජන්ට්ලා කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් මේ කට්ටිය මේ විදිහට එකතු වෙලා කතා කරන්නේ අර මයිල්ස් ගැන දැක්ක විෂන් එක ගැන. ඉතින් මේත් එක්කම මාරියා හිල් කියන්නේ මොන දෙයක් ඉස්සරහට සිද්ධ වෙන්න තිබ්බත් මට කොයිම වෙලාවකවත් කැපිටල් බිල්ඩින් එක ඉස්සරහා කිසිම සරණක් සිද්ධ වෙන්න ඉඩ තියන්න බෑ කියලා. මොකද කැපිටල් බිල්ඩින් එක ඉස්සරහා එහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා කියන්නේ ඇමරිකාවේ ආරක්ෂාවට ගොඩමොල්ගුත් තර්ජනයක් කියලා තමයි මෙයා දකින්නේ. මේ කතාව අහපු කැප්ටන් මාවල් කියනවා කිසිම දෙයකට බය වෙන්න එපා. එයා බොහොම ආරක්ෂිතව වගේම ඉක්මනින්ම අපේ බාරේ ඉඳී කියලා. එතකොට මාරියා හිල් අහන්නේ අපිට යාව මෙහෙට ටෙලිපෝට් කරගන්න බැයිද කියලා. එතකොට කැප්ටන් මාවල් කියනවා ඒක හරියන්නේ නැති වෙයි. ඒ මොකද එයාට ස්පයිඩර් සෙන්ස් තියෙන හින්දා. මෙලේ කරන්න තියෙන හොඳම දේ විදිහට එයා දකින්නේ මයිල්ස් ගාවට ගිහිල්ලා එයාව අල්ලගෙන මෙහෙට අරගෙන එන එක. ඉතින් ඊට පස්සේ මාරියා හිල් මේ විදිහට එතන සිද්ධ වෙන දේවල් ලයිව් විදිහට බලාගෙන කියන්නේ මේ වෙනකොටත් එයා කැපිටල් බිල්ඩින් එක ගාව ඉන්නේ. පොලිසිය කට්ටියත් එයාව වට කරගෙන ඉන්නේ කියලා. එතකොට කැප්ටන් මාවල් කියන්නේ එයාට අපේ උදව් ඕනේ හින්දා අපිට සිද්ධ වෙනවා එයාට උදව් කරන්න කියලා. එතකොට මාරියා හිල් අහනවා මයිල්ස් ඉන්නේ මේ වෙලාවේ මෙතන නම් කැප්ටන් ඇමරිකා මේ වෙලාවේ කොහෙද ඉන්නේ කියලා. එතකොට කැප්ටන් මාවල් කියන්නේ මයිල්ස් මෙතන ඉන්නවනම් අනිවාර්යයෙන්ම කැප්ටන් කොයිම වෙලාවක හරි මෙතනට එයි කියලා. මේත් එක්ක මාරියා හිල් කියනවා ඇත්තටම අද සිද්ධ වෙන දේවල් ගැන අපිට 100%ක් තහවුරු කරන්න බෑ. ඒත් අර විෂන් එකේ දැක්ක විදිහටම දේවල් සිද්ධ වුණොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම මයිල්ස් අතින් කැප්ටන් ඇමරිකා මැරෙන දර්ශනය ලයිව් විදිහට ටීවී වල පෙන්වන්න දෙන්න බෑ කියලා කියනවා. මේත් එක්කම කැප්ටන් මාවල් තීරණය කරනවා එයාම මේ කැපිටල් බිල්ඩින් එක ගාවට යන්න. ඒ වගේම මෙයා මාරියා හිල්ගෙන් අහන්නේ ඔතන ඉන්න පොලිසිය කට්ටියව අයින් කරන්න පුළුවන්ද කියලා. මේත් එක්කම මාරියා හිල් පොලිස් ලොක්කව කන්ටැක්ට් කරගෙන පොලිසිය කට්ටියට කියන්නේ මයිල්ස් මොරාලස් ස්පයිඩර්මෑන්ව වට කරගෙන ඉන්න පොලිස් කාර්යවුන් මේ දැන් මෙතනින් යවන්න කියලා. ඉතින් කැප්ටන් මාවල් යන්න කලින් මාරියා හිල් කැප්ටන් මාවල්ට කියන්නේ කොහොම වෙලාවකවත් එතන විනාශයක් නම් සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා. එහෙම වුණොත් එහෙම අපිට රස්සා නැති වගේම අපිට හිරේ ලගින්නත් වෙයි කියලා. එතකොට කැප්ටන් මාවල් කියනවා වා කිසිම දෙයකට බය වෙන්න එපා. මම මේක ගොඩක් හොඳට මගේ විදියටම කරන්නම්. මම මේක කරන්නම් කියලා. ඔන්න ඊළඟට අපිට ආයෙමත් මයිල්ස් බලා ගන්න ලැබෙනවා. තාමත් පොලිසිය කට්ටිය මෙයාව වට කරගෙන ඉන්නේ. ඒ වගේම තවත් විශේෂ සෙබළු කීප දෙනෙකුත් මෙතනට ඇවිල්ලා තියෙනවා මෙයාව වට කරගන්න. මේ වෙලේ පොලිසිය කට්ටිය ආයෙමත් කෑ ගහලා කියන්නේ බිම දිගා වෙලා දැන් මොයි මාස් එක ගලවලා අයින් කරන්න කියලා. හැබැයි මයිල්ස් කැමති නෑ මාස් එක ගලවලා අයින් කරන්න. එහෙම වුණොත් එහෙම එයා කවුද කියලා මුළු ලෝකෙම දැනගන්නවා. මේත් එක්කම පොලිස් කාර්යය කියනවා එහෙමනම් අපි දැන් ගණන් කරන්න පටන් ගන්නවා. ඒ ගණනය කිරීම අතරතුරදී ඔයා මාස් එක ගලවලා යටත් වුණොත් හොඳයි. එහෙම නැත්නම් අපිට වෙඩි තියන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි ඉතින් ඔන්න ඔය වෙලාවෙම තමයි මේ කෑ ගහන පොලිස් කාර්යයට පණිවිඩයක් එන්නේ. මේක අහලා මෙයා ෂොක් වෙලා යනවා. ඊට පස්සේ මෙයා මෙතන ඉන්න හැම බටේටම කියන්නේ හැමෝම තමන්ගේ ආයුධ පල්ලෙහාට දාලා මේ දැම්ම මේ කරන වැඩේ නවත්තන්න කියලා. එතකම පොලිස් කාර්යය කියනවා මෙතන ඉන්න හැමෝම මේ දැම්ම කාර් වලට නැගලා මෙතනින් යන්න කියලා. එතකොට මෙතන ඉන්න සෝල්ජර්ස්ලා අහන්නේ මොනවද මේ කරන්නේ? එහෙනම් මොකටද අපිට එන්න කිව්වේ කියලා. එතකොට මේ පොලිස් කාර්යය කියනවා මම මට ලැබෙන ඕඩර්ස් තමයි පිළිපදින්නේ. මේ දැන් අපිට ඕඩර්ස් එක ලැබුණා මෙතනින් යන්න කියලා. එතකොට මයිල්ස් මේ වෙලාවේදී මේ දේවල් දිහා බලාගෙන ඉන්නේ මහා පුදුමෙන්. ඔන්න ඉතින් ඊළඟට මෙතන හිටපු පොලිස් කාර්යය වගේම අනිත් හැම ආරක්ෂක සෙබළෙක්ම ඉක්මනින්ම එයාලගේ වාහන අරගෙන මෙතනින් යනවා. මයිල්ස් මේ දිහා බලාගෙන ඉන්නේ කිසිම දෙයක් හිතා ගන්නවත් බැරුව. ඔන්න මෙයාලා ගිහිල්ලා ටික වෙලාවකින් අපිට බලා ගන්න ලැබෙනවා කැප්ටන් ඇමරිකා. ඒ කියන්නේ ස්ටිව් රොජර්ස් මේ කැපිටල් බිල්ඩින් එක ගාවට එනවා. ඉතින් ඇත්තටම අර දැක්ක විෂන් එකේ විදියටම මයිල්ස් කැප්ටන්ව මරලා දායිද? අපි බලමු මොකද වෙන්නේ කියලා. උන්න ඊළඟට අපිට ආයෙමත් ඔලිසියස් වයි ඕල්ඩ් මෑන් ලෝගන් නයි බලා ගන්න ලැබෙනවා. කොහොමද ඕල්ඩ් මෑන් ලෝගන් කිව්ව කතාව ඔලිසියස්ට තේරෙලා නැහැ. මෙයා මේ වෙලාවේදී ලෝගන්ගෙන් අහන්නේ ඔය මොකක්ද කියපු කතාව කියලා. එතකොට ලෝගන් අහන්නේ දැන් ඉතින් ඒ දේවල් කතා කරලා කිසි වැඩක් නැහැ කියලා. ඒ ඔලිසියස් ලෝගන්ගෙන් අය දිනවා. එයා කියන්නේ මොකද්ද මේ සිද්ධ වුනේ කියලා මට කියන්න කියලා. ඒත් ලෝගන් මේකට උත්තරයක් දෙන්නේ නැහැ. මොකද ලෝගන්ට මේ වෙලාවේදී ඇත්තටම දැනගන්න ඕනේ මේ ඔලිසියස් කවුද? එයා කොහෙන්ද ආවේ කියලා. මොකද මෙයා අහපු හැම ප්‍රශ්නයක්ම අමුතුයි කියලා ලෝගන්ට තේරෙනවා. මෙයා ඉස්සරම ඇහුවා අවුරුද්ද මොකද්ද කියලා. මේ මොකද්ද සිද්ධ වුනේ? ඉන්හියුමන්ස්ලට මොකද්ද සිද්ධ වුනේ? මේ හැමදේම ගැන ඇහුවා. ඉතින් ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් නම් මේ දේවල් ගැන කොහෙන් හරි අහලා හරි තියෙන්න එපයි. මේක ඉඳම තමයි ලෝගන්ට ටිකක් සැකයක් ඇති වෙන්නේ. ඒත් ලෝගන් උත්තර දෙන්නේ නැහැ. මොකද ලෝගන්ට ඉස්සරම දැනගන්න ඕනේ. ඇත්තට මේ කොල්ලා කවුද කියන එක ගැන. මේත් එක්කම අපිට බලාගෙන ලැබෙනවා ඔලිසියස්ගේ ඇඟෙන් අර වයර් වගේ දේවල් ඇවිල්ලා ඒවා වැඩ කරන්න පටන් ගන්නවා. අනිත් එක ඔලිසියස්ට ඒ දේවල් පාලනය කරගන්නත් බෑ. මේත් එක්කම මෙයා අහන්නේ අනේ කරුණා කරලා මට කියන්න ටෝනි ස්ටාක් මොනවද කරවුවේ කියලා. එතකොට ලෝගන් කියනවා
කියනවා හැමෝම ඒ ගැන දන්නවා මේ ලෝකේ ඉන්න හැමෝම ඒ ගැන දන්නවා එයා ඇත්තටම ඒ ගෑනු කෙනාව ගොඩක් දුරට තල්ලු කරා කියලා කියනවා. ඉතින් ලෝගන් මෙම කියපු ගාම උලිසිස් අහන්නේ ඒ කවුද මට ඒක කියන්න කියලා. ඒත් ලෝගන් ඒකට උත්තරයක් දෙන්නේ නැතුව අහන්නේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මේත් එක්කම අපිට බලා ගන්න ලැබෙනවා උලිසිස් මේ ලෝකෙන් ආයමත් එයා හිටපු ලෝකෙට වෙනවා කියලා. ඒ වගේම මේ ලෝකෙට එනවත් එක්කම එයාට කියවෙන්නේ ඒ ගෑනු කෙනා කවුද කියන එක. ඉතින් මෙච්චර වෙලාවක් තිස්සේ උලිසිස්ගේ පිටිපස්සෙන් හිටපු මෙඩුසා වගේම අනික් කට්ටිය අහන්නේ ඔයා කවුරු ගැනද ඔය කතා කරන්නේ කියලා. ඒ වගේම එයාලා අහනවා මොනවද දැන් සිද්ධ වුනේ? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අපිට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා. අනිත් එක ඔයා මොනවද දැක්කේ කියලා අහනවා. මේත් එක්කම උලිසිස් කියන්නේ ස්ටාර්ක්ගේ ගෑනු කෙනාව ගොඩක් දුරට තල්ලු කරා. මෙතනදී මේ තල්ලු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම තල්ලු කරා කියන එක නෙමෙයි. මෙතනදී අදහස් කරන්නේ එයාව ඒ දේ කරන තැනට පත් කරා කියන එක. ඉතින් මෙඩුසා මේත් එක්කම අහන්නේ ඔයා කාත් එක්කද ඔය කතා කරන්නේ? ඔයා කවුරු ගැනද ඔය කතා කරන්නේ? කවුද ඔයාට මොනවද කිව්වේ කියලා. උලිසිස් මේත් එක්කම මෙඩුසා දිහා හැරිලා මෙඩුසාට කියන්නේ අපි දැම්ම කැප්ටන් මාවල්ව හම්බ වෙලා මේ සරණ නතර කරන්න කියන්න ඕනේ. එයා ඇත්තටම අයන් මෑන් එක සටන් කරන එක නවත්තන්න ඕන කියලා. ඔන්න මේ සිද්ධියෙන් පස්සේ අපිට බලාගෙන ලැබෙනවා කැප්ටන් මාවල් ෂීල්ඩ් හෙලිකැරියරයකින් එළියට යනවා. ඒ මයිල්ස් වගේම කැප්ටන් ඇමරිකා ඉන්න තැනට. මේ වෙනකොට කැප්ටන් ඇමරිකා ගිහිලා තියෙනවා මයිල්ස් ගාවට. මේ දෙන්න මූණෙන් මූණ බලාගෙන ඉන්නේ. කැප්ටන්ව දැක්ක මයිල්ස් මේ වෙලාවේදී කියනවා මම දන්නවා මේ කතාව මම ඔයාලට කලිනුත් කිව්වා. ඒත් මේක ආයෙමත් කියන එක හොඳයි වගේ. මම ඇත්තටම ඔයාව මරන්නේ නැහැ. මට බෑ ඔයාව මරන්න. ඒක කවමදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මයිල්ස් මේ විදිහට කියපුවාම කැප්ටන් කියන්නේ මම ඒක දන්නවා. ඒත් ඇයි ඔයා මෙහෙට ආවේ කියලා. ඉතින් ඒතකොට මයිල්ස් කියනවා සමහර විට ඔයා මෙහෙට ආපු හේතුවටම තමයි මාත් මෙහෙට එන්න ඇත්තේ කියලා. ඒ හේතුව තමයි ඒ දැකපු දේ කවමදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියලා ඔප්පු කරන එක. මයිල්ස් මෙහෙම කිව්වහම කැප්ටන් පිළිගන්නවා එයාත් ආවේ ඒ හේතුවටම තමා කියලා. ඒ වගේම මයිල්ස් මේ වෙලාවේදී කැප්ටන්ට ස්තුති කරනවා එයාව විශ්වාස කරන එකට. ඊළඟ මයිල්ස් කැප්ටන්ට කියන්නේ ඇත්තට මේක මා අමුතු දෙයක් කියලා. මේ කතාව අහපු කැප්ටනුත් කියන්නේ මම ඔයාට වඩා වැඩි කාලයක් තිස්සේ මේ විදිහට වීරයෙක් වගේ ඉන්නවා. ඇත්තටම මටත් මේක අමුතු දෙයක් කියලා. මේ වෙලේ මයිල්ස් ආයෙමත් කියනවා මම වගේ ගොඩක් ලොකු ෆෑන් කෙනෙක් කියලා. ඊට පස්සේ මේ දෙන්නම මේ ඔලිසියස් කියන ඉන්හියුමන් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ මොකද මේ දෙන්නටම මේ ඉන්හියුමන් ගැන ලොකු විශ්වාසයක් නැහැ. මේ විදිහට මේ දෙන්නම ඉන්හියුමන් ගැන දන්න දේවල් කතා කරද්දී මයිල්ස් කියන්නේ මට තේරෙන විදිහට මේ ඉන්හියුමන් කෙනා මොකක් කර විෂන් එකක් දැකපු ගමම ඊට පස්සේ කවුරු හරි ලොකු සුපර් හීරෝ කෙනෙක් මැරලා යනවා. ඒත් අද නම් එහෙම කිසි දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මයිල්ස් කියනවා. අනිත් එක මෙයා කියනවා කැප්ටන් ඔයා මෙතෙන්ට ආපු විදිහටම ඔයාගේ කකුල් දෙකෙන්ම ඔයාට මෙහෙන් යහතින් ඇවිදගෙන යන්න පුළුවන් වෙනවා කියලා. ඊළඟ මයිල්ස් කියනවා අවුරුදු ගාණක් තිස්සේ මොන දේ සිද්ධ වුණත් ඔයා යහතින් ඉන්නවා. ඔයාට හැම වෙලාවකම යහතින් ජීවත් වෙලා හොඳින් ඉන්න පුළුවන් වුණා. ඒත් මට නම් හිතෙන්නේ මං ඉන්නේ අද ලොකු කරදරයක කියලා. මේත් එකම තමයි මෙයාලට උඩින් කටහඬක් ඇහෙන්නේ. ඒ කෙනා කියන්නේ එවනම් ඇයි ඔයාලා මෙහෙට ඇත්තටම ආවේ කියලා. මේත් එකම අපිට බලා ගන්න ලැබෙනවා. මේ විදිහට උඩ ඉඳන් මේ දෙන්නටම කතා කරවුවේ කැප්ටන් මාවල් කියලා. මේ වෙලේ මයිල්ස් කැප්ටන් මාවල්ට කියන්නේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. හරියට අර පොලිසිය කට්ටිය ගියා වගේම ඔයත් යන්න කියලා. එතකොට කැප්ටන් මාවල් කියන්නේ පොලිසිය කට්ටිය මෙතනින් ගියේ මොකද මම ඒ කට්ටියට යන්න කියපු හින්දා කියලා. ඊට පස්සේ කැප්ටන් මාවල් මයිල්ස්ට කියන්නේ ඔයා මේ දැම්ම මගේ අරමුණ හොඳට තේරුම් ගත්තොත් හොඳයි කියලා. මං කැමති නෑ මෙතන කිසිම කරදරයක් වෙනවට. මෙහෙම කියපු මෙයා කැප් දිහා බලලා කියන්නේ කැප් මෙයාට කියන්න මං සාතන් නෙමෙයි කියලා. ඒත් එකම කැප්ටන් මයිල්ස්ට කියනවා ඔහු මෙයා සාතන් නෙමෙයි කියලා. ඊට පස්සේ කැප්ටන් මාවල් කැප්ටන්ට තැන්ක් යූ කියලා කියනවා. ඒත් එකම කැප්ටන් ඇමරිකා කියන්නේ ඒත් මට හිතෙන විදිහට දැන් මේ හැම දෙම ගොඩම දුර දිග ගියා වැඩි. ඒ වගේම දැන් මේක මෙතනින් නතර වෙන්න ඕන කියලා. කැප්ටන් මාවලුත් මේකට එකඟ වෙනවා. හැබැයි ඒත් එක්කම මෙයා කියන්නේ වැඩි හොඳට මට ඔයව අරගෙන යන්න ඉඩ දෙන්න මයිල්ස් කියලා. මොකද කැප්ටන් මාවල් කැමති නැහැ. අර දැක්ක විෂන් එකේ වගේ දෙයක් කොයිම වෙලාවකත් ඇත්තටම සිද්ධ වෙනවට. ඉතින් මේක හින්දා මෙයා මයිල්ස්ගෙන් ඉල්ලන්නේ මට ඔයව එක්කගෙන යන්න ඉඩ දෙන්න කියලා. හැබැයි මේ වෙනකොට කැප්ටන් ඇමරිකා වගේම මයිල්ස් දෙන්න හොඳටම දන්නවා. එහෙම දෙයක් සිද්ධ වුණොත් එහෙම කැප්ටන් මාවල් මේක තව දිගට දුර දිග අරගෙන යනවා කියලා. මොකද කැප්ටන් මාවල් හින්දා ඒ වෙන්න තියෙන දේ නැවතුනොත් එහෙම එයා විශ්වාස කරන්නේ එයා හින්දා ඒක සිද්ධ වුණා කියලා. ඒ වගේම මෙයා දිගින් දිගටම පොලිසියස් එක්ක එකතු වෙලා මේ වගේ දේවල් කරන්න පටන් ගනී. ඔන්න ඊළඟට කැප්ටන් මාවල් මේ විදිහට මයිල්ස්ගේ පැත්තට අත දික් කරනවා මයිල්ස් ආරගෙන යන්න. හැබැයි එතකොට එයා දකිනවා මයිල්ස් මේ වෙනකොට ඉන්නේ මොකක් හරි ආවරණයක් ඇතුලේ මොකක් හරි එනර්ජි එකක් ඇතුලේ කියලා. ඒ වගේම මෙයාට මේ එනර්ජි එක ඇතුලෙන් යන්න විදියකුත් නැහැ. මේ වෙලේ මයිල්ස් හොඳටම බය වෙලා කැප්ටන් මාවල්ගෙන් අහන්නේ "ඔයා මොකද්ද මේ කරන්නේ?" කියලා. ඒත් එකම කැප්ටන් මාවල් කියනවා "මං නෙමෙයි මේ දේවල් කරන්නේ. මං හදන්නේ ඔයාට උදව් කරන්න" කියලා.
කියලා. ඊට පස්සේ කැප්ටන් මාවල් කියන්නේ ටෝනි මේ දැම්මෝක නවත්තන්න කියලා. ඊට පස්සේ මෙයා තවත් පැත්තකට හැරිලා ටෝනි මේ දැම්ම මේක නවත්තන්න මිනිස්සෙක් වගේ මිනිහෙක් වගේ මගේ ඉස්සරහට එන්න කියනවා. ඔය වෙලෙම තමයි අයර්න් මෑන් මෙයාගේ ඉස්සරහට එන්නේ මං හැංගුනේ නෑ කියාගෙන. ඒත් එකමට බලාගෙන ලැබෙනවා අයර්න් මෑන් මේ වෙනකොට වෝ මැෂින්ගේ ආම එකට සමාන ටිකක් ලොකු ආම එකක් තමයි හදාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. වෙන විදියට මෙයා මේ ආම එක විශේෂයෙන්ම හදලා තියෙන්නේ කැප්ටන් මාවල් එක්ක ගොඩක් ලොකු සරණක් කරන්න වගේ. මේත් එක මෙයා කියන්නේ මං ඔයාට අන්තිම අවස්ථාවක් දුන්නා. හැබැයි ඔයා ඒකත් නැති කරගත්තා කියලා. ඉතින් මේත් එකම අයර්න් මෑන් තදබල පංච් එකක් මේ විදියට කැප්ටන් මාවල්ගේ පැත්තට එල්ල කරනවා. මේ කැප්ටන් මාවල්ට පුළුවන් එනවා එකෙන් ආරක්ෂා වෙන්න. මේකත් එක්ක මේ වීරයෝ දෙන්නම ගොඩක් දරුණු විදියට සටන් කරන්න පටන් ගන්නවා. තාමත් අර ෂීල්ඩ් එක ඇතුලේ ඉන්න මයිල්ස්ට එකකින් එළියට එන්න විදියක් නැහැ. එයා කෑ ගහන්නේ ඕක නවත්තන්න කියලා. මේ සටන අතරතුරේදී කැප්ටන් මාවල් අයර්න් මෑන්ට පහර දෙන ගමන් කියන්නේ මම ඔයාව අත්අඩංගුවට ගන්නවා කියලා. ඇත්තට මේ දෙන්න ගොඩක් දරුණු සටනක් තමයි මෙතනදි සිද්ධ කරන්නේ. ඉතින් මේ විදිහට මේ සටන සිද්ධ වෙද්දී කැප්ටන් මාවල්ගේ තරහව එන්නම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මෙයා ගොඩක් දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා අයර්න් මෑන්ට. ඒ ප්‍රහාරයත් එක්කම අපිට බලා ගන්න ලැබෙනවා ටෝනිගේ මේ ලොකු ආම එක පිටිපස්සෙන් පුංචි කෑලි වලට කැඩිලා යනවා. වෙන විදියට ආමයකට ලොකු හානිය සිද්ධ වෙනවා. මේක දැකලා කැප්ටන් ඇමරිකා මයිල්ස් මොරාලස් දෙන්නම තුෂ්ණිම් භූත වෙලා පුදුමෙන් බලාගෙන ඉන්නේ. ඒ වගේම දෙන්නම කෑ ගහනවා උක නතර කරන්න කියලා. ඉතින් යාළුවනේ මෙතනින් මේ කොටස ඉවර වෙනවා. එහෙනම් අපි ඊළඟට මේ සීරීස් එකේ අන්තිම කොටසින් හම්බෙමු. අන්තිමට අපි බලමු මොනවද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් බයි.